හායි ඉතින් හැමදෙනාම සාදරයෙන් සහ ආදරයෙන් මම පිළිගන්නවා. ඉතින් අද මං අරන් ආවේ අපේ මේ මූණේ තියෙන black heads, white heads අයින් කරන්න පුළුවන්, ගෙදරම හදාගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන. ඉතින් මං ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට අරන් එන්නේ අපිට ගෙදරම ලේසියෙන්ම හදාගන්න පුළුවන් දේවල්. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට අපිට ඕන කරන්නේ ජෙලටින් ඒ වගේම අඟුරු කුඩු කරලා. ඉතින් ජෙලටින් ඕන බ්‍රෑන්ඩ් එකකින් ගන්න. මෙතන බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මම ගෙදර ගෙනල්ලා තිබිච්ච ඒවායින් තමයි මේ ගත්තේ. ඒ වගේම උණු වතුර චුට්ටක් අපිට මේකට ඕන වෙනවා. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අඟුරු ගනිද්දී අනිවාර්යෙන්ම පිරිසිදු අඟුරු ගන්න. අඟුරු ටික අරගෙන හොදලා වේලලා කුඩු කරලා තමයි අරගන්න ඕන. ඒ වගේම පෙරලා ගන්න. මේ නැත්තම් කැටි කැටි වගේ තිබුණොත් එහෙම අපේ මූණ ඒකට හීරෙන්න පුළුවන්. පවුඩර් එකක් වගේ තමයි මේක තියෙන්න ඕන. ඉතින් මම මුලින්ම භාජනයක් අරගෙන ඒකට ජෙලටින් චුට්ටක් දාගෙන ඊට පස්සේ අපි මේ හදාගත්ත අඟුරු කුඩු ටික මේකට දාගන්න ඕන. ඊට පස්සේ වතුර චූට්ටක් දාලා අපි මේක හොඳට කවලම් කරගන්න ඕන. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අත එහෙම කළු පාට වෙන්නේ නැහැ. දැලි ගැවෙන්නේ නැහැ. මොකද මේක හොදලා වේලලා කුඩු කරලා අරගෙන තියෙන හින්දා. දැන් අපි මුලින්ම අපේ මූණ ෆේස් වොෂ් එකක් දාලා හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන සබන් එකකින් හරි මූණ හොඳට පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මුළු මූණෙම මේක හොඳට ඇප්ලයි කරන්න ඕන. මම බෙල්ලේ නම් ගෑවේ නැහැ. මොකද වීඩියෝ එක කරන හින්දා ඕගොල්ලෝ බෙල්ලෙත් ඇප්ලයි කරාට කමක් නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඇප්ලයි කරගත්තට පස්සේ ඕගොල්ලෝ පේපර් සර්වියට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මූණ වැහෙන්න මේක මේ විදිහට කොටස් කඩලා මූණේ ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපේ ඉතුරු වෙච්ච පේස්ට් එකත් අරගෙන මේක සම්පූර්ණයෙන්ම පේපර් සර්වියට් එක වැහෙන්නම ඇප්ලයි කරන්න ඕන. මේ පේපර් සර්වියට් එක අපි දාන්නේ හේතුව තමයි එතකොට හොඳට මේ අපේ black heads, white heads එහෙම ගැලවිලා එනවා මේක හොඳට වේලුණාට පස්සේ. ඉතින් මේක විනාඩි 15ක් විතර හොඳට වේලෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක මේ විදිහට ගලවලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම ඉවත් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ මූණ ඉතුරු වෙලා තියෙන ටික චුට්ටක් ඕනනම් ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න. කැමති නම් විතරයි. නැත්තම් ගැටලුවක් නැහැ. චුට්ටක් නහය දෙපැත්තේම හොඳට ස්ක්‍රබ් කරගන්න. මොකද නහය දෙපැත්ත ගොඩක් අයගේ කළු හින්දා. ඉතින් දැන් මං හොදලා තියෙන්නේ සාමාන්‍ය වතුරෙන් හොදලා ඉවත් කරන්න. එතකොට ෆේස් වොෂ් සබන් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් මේ විදිහට හොදලා ඉවත් කරාට පස්සේ අපේ හම හරිම සිනිඳුයි. ඇත්තටම ගොඩාක් සිනිඳුයි හම. ඉතින් මගේ මේ නහය දෙපැත්තේම ටිකක් කළු වෙලා තිබුණා. ඉතින් අපි මේ ස්වභාවික දේවල් පාවිච්චි කරන හින්දා එකපාරෙන් දෙපාරෙන් රිසල්ට්ස් එන්නේ නැහැ. ඉතින් අඩුම මේක 3-4 පාරක්වත් පාවිච්චි කරද්දි තමයි අපිට රිසල්ට්ස් ගන්න පුළුවන්. ඉතින් මේ නළල එහෙමත් මගේ චුටි බිබිලි වගේක් තිබුණා. ඉතින් ඇත්තටම ඒවත් ටිකක් මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. ඉතින් මේක කිහිප වතාවක් ඔයගොල්ලෝ පාවිච්චි කරාට පස්සේ ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ස්වභාවික සත්කාර කරද්දී ඇත්තටම ටික කාලයක් යනවා රිසල්ට්ස් එන්න. හැබැයි ඉතින් අපිට ඒක අහිතකර වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හම්බෙන රිසල්ට් එකත් අපිට දිගු කාලීනව තියාගන්න පුළුවන්. ඉතින් ඒක හින්දාම තමයි මම මේ ස්වභාවික සත්කාර සාමාන්‍යයෙන් සතියට දවස් 2-3ක් වගේ අනිවාර්යෙන්ම කරන්නේ. ඉතින් මම මගේ කොණ්ඩෙට ඊට පස්සේ මගේ මූණට අත් දෙකට කකුල් දෙකට මේ වගේ මම විවිධ ට්‍රීට්මන්ට්ස් කරනවා. ඉතින් ඒවත් මම ඉස්සරහට ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මම පොඩි වීඩියෝස් තමයි කරන්නේ. මොකද අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි. ඉතින් ගොඩ වෙලාවක් ඔයාලට එක වීඩියෝ එකක රැඳිලා ඉන්න බෑ. ඉතින් ඒකින්දා මම ඊටාම සරලව ඊටාම කෙටියෙන් තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා බලන්න. ඇත්තටම හොඳ රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලටම තේරෙයි අපේ මූණ තිබුණාට වඩා ටිකක් පැහැපත් වෙලා තියෙනවා. මොකද අඟුරු කියන්නේ හොඳ ස්වභාවික සත්කාරයක් අපේ හමට. ඉතින් එහෙනම් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.
මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.